ආයිබෝවන්. ඉතින් ට්‍රැවල් ඩයරි බයි චින්තක තුලින් අද මම ඕගලන්ට පෙන්වන්න යන්නේ වෙනස්ම ස්ථානයක්. අද මගේ ගමන වෙන්නේ කෞතුකාගාරයක් බලන්න. ඉතින් කෞතුකාගාරයක් කිව්වහම ඇත්තටම අපේ ඊටම අතීතය ගැන කියවෙන පුරාතන ද්‍රව්‍ය වස්තු සහ තොරතුරු තියෙන තැනක්. ඉතින් මේක තියෙන තැන හොත් නම් ඔයගොල්ලෝ පුදුමයි. ඇත්තටම පිටකොටුවේ. ඒ කියන්නේ අපේ ආර්ථිකයේ හදවත වෙන පිටකොටුව නගර මැදයේ තමයි මේ කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ නිතර යන්නේ තැනක් තමයි කොටුවේ පළවෙනි හරස් සීදිය දෙවෙනි හරස් සීදිය අපි ඕන තරම් බඩු මුට්ටු ගන්න මේ පිටකොටුවේ මේ කොටුවේ ඇවිදලා තියෙනවා. නමුත් සමහරට ඕගොල්ලෝ මේක දැකලත් ඇති. ඉතින් යන්න පුළුවන් තැනක් මේක තමයි පැරණි ඕලන්ද කෞතුකාගාරය. ඉතින් මේක ඇවිල්ලා ඉස්සරම කාලේ ඕලන්ද ජාතිකයන් එහෙම නැත්නම් නෙදර්ලන්ත ජාතිකයන් මේ ලංකාව මේ කොළඹ ප්‍රදේශයේ අල්ලගෙන ඉන්න කාලේ ආණ්ඩුකාරවරයෙක් එතන හිටපු නිල නිවසක් තමයි මේක. ඉතින් අද වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේක යම් තාක් දුරට සංරක්ෂණය කරලා මතු පරිවර්තනයෙන් බලා ගන්න ඒ කාලේ වෙච්ච සිදුවීම් විස්තර සහ ඒ කාලේ පාවිච්චි කරපු යම් ද්‍රව්‍ය ඒ දේවල් මෙතනට එකතු කරලා ලස්සන කෞතුකාගාරයක් විදිහට හදලා ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් මොකද කවුරුත් දන්න කොටුවේ ප්‍රින්ස් වීදියට આવොත් මේ පැරණි ගොඩනැගිල්ල දැක ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩනැගිල්ලට આવොත් අනිවාර්යෙන් ඇවිල්ලා බලලා යන්න. මේක ඉගෙන ගන්න දේවල් දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි අතුලට ගිහින් බලමු මොනවාද මේ පැරණි ඕලන්ද කෞතුකාගාරය ඇතුලේ තියෙන්නේ කියලා. අපි දැන් මේ ඉන්නේ පිටකොටුව ප්‍රින්ස් වීදියේ පිහිටි ඕලන්ද කෞතුකාගාරයේ ඉදිරිපිට. ඉතින් බොහොම ජනාකීර්ණ ස්ථානයක්. ඉතින් අපි දැන් ඇතුල් වෙන්නයි හදන්නේ කෞතුකාගාරය ඇතුළට. අපි ඇතුළට ගිහින් බලමු මොනවද විස්තර කියලා. එකපාරටම කෞතුකාගාරයේ ඇතුළට ගිහිල්ලා විස්තර කියනට වඩා මේ ලන්දේසි ජාතිකයන් කවුද කියලාත් පොඩ්ඩක් කියලා ඉන්න. ලන්දේසි ජාතිකයන් එහෙම අපි ඩච් කියලා හඳුන්වනවා. මේගොල්ලන්ගේ රට තමයි ඕලන්දය. වර්තමානයේ නෙදර්ලන්තය. ඉතින් 15 වෙනි සතවර්ෂයේ වෙනකොට මේ නැව් කර්මාන්තය දියුණු කර ගැනීමත් එක්ක බ්‍රිතාන්‍යය මේ පෘතුගාලය එතකොට ඕලන්දය ප්‍රංශය ඉස්පාඤ්ඤය වගේ රටවල් ගොඩක් මේ ආසියානු කලාපයට සහ වෙන රටවලට ගිහිල්ලා විශේෂයෙන්ම තමන්ගේ වෙළඳ කටයුතු වෙනුවෙන් බඩු භාණ්ඩ ඒක රාශි කරගන්න විවිධ රටවල් වලට ඇතුල් වුණා. ඉතින් 1581 දී මේ පෘතුගාලයත් එක්ක ඇති කරගන්න යම් මතභේදාත්මක කාරණාවක් එක්ක ලන්දේසි ජාතිකයන් තමන්ගේම නැව් වලින් මේ ආසියානු කලාපයට එනවා තමන්ගේ ව්‍යාපාර සඳහා බඩු මුට්ටු එකතු කරගන්න. විශේෂයෙන්ම මේ කුළු බඩු වගේ දේවල්. ඉතින් ආසියානු කලාපයට එන මේගොල්ලෝ මුලින්ම ඔය මලක්කා එතකොට ජාවා සුමාත්‍රා වගේ පොඩි දූපත් රාජ්‍යයන්ට ඇතුල් වෙලා මේවා ගබඩා පිහිටුවගෙන මේ කුළු බඩු වගේ දේවල් ඒකට අවශ්‍ය දේවල් එකතු කරගෙන හිටියා. ඉතින් මේගොල්ලෝ මේ අර පෘතුගාලයත් එක්ක ඇති කරගත්ත ගැටුමෙන් පස්සේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පිහිටවගෙන ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු මේ රටවල් වලට ඇතුල් වෙනවා. ලන්දේසි ජාතිකයන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය අල්ලගන්නේ 1640. එතන ඉඳන් 1796 වෙනකන් මේගොල්ලෝ මේ පාලනය අරගෙන යනවා. නමුත් 1602 දී පමණ තමයි මුලින්ම ලන්දේසි ජාතිකයෙක් ලංකාවට එන්නේ. එයා තමයි ෆන් ස්පිල්බර්න්. මෙයා 1602 දී මුලින්ම මඩකලපුව වරායට තමයි එන්නේ. ඇවිල්ලා ඒවකට උඩරට රාජධානියේ ප්‍රධානියා වෙච්ච විමල ධර්මසූරිය රජතුමා එක්ක සාකච්ඡාවක් කරනවා. මේ පෘතුගීසිත් එක්ක තියෙන ගැටුම් ඉවර කළා ඒගොල්ලොත් එක්ක වෙළඳ ගිවිසුමකට යන්න. නමුත් ඉතින් ඒව එච්චර සාර්ථක වෙන්නේ නැහැ. 1640 වෙනකම්ම මේ අය අපේ රටේ හිටපු විවිධ රජවරු එක්ක සාකච්ඡා කරගෙන ඉඳලා 1640 දී තමයි මේගොල්ලන්ට ලංකාවේ පාලනයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම ඇතුල් වුණාට පස්සේ මේගොල්ලෝ පෘතුගීසීන් එලවලා දාලා ඒගොල්ලන්ගේ බලකොටුත් ඔක්කොම අල්ලගෙන මුහුදු කරේ වටේටම බලකොටු නිර්මාණය කළා. ඒ අතරින් අපි තිරිකුණාමලෙන් පටන් ගත්තට පස්සේ මඩකලපුව, ආරුගම්බේ, මාතර, ගාල්ල, කළුතර, කොළඹ, මීගමුව, කල්පිටිය, හලාවත, එතකොට පුත්තලම, අරිප්පු, මන්නාරම, පූනරින්, යාපනයේ, කයිට්ස්, හැමන් හිල් සහ අන්තිමට පියදුරු තුඩු දක්වා මේගොල්ලෝ
වෙරළ තීරයේ බලකොටු පිහිටව ගත්තා. මුහුදුබඩ ප්‍රදේශවලට අමතරව මේගොල්ලෝ රට අභ්‍යන්තරයේ බලකොටු කිහිපයක්ම නිර්මාණය කළා. විශේෂයෙන්ම කැලණි ගඟ දිගේ සහ තව අභ්‍යන්තර බලකොටු කිහිපයක්ම මේගොල්ලන්ගේ පාලනය පහසු කර ගැනීම සඳහා මේගොල්ලෝ ඉදි කළා. හංවැල්ල, අඟුරුවාතොට, රුවන්වැල්ල, අරන්දර, මල්වාන සහ රත්නපුර සහ කටුවන ප්‍රදේශවලත් මේගොල්ලෝ බලකොටු ඉදි කරගෙන රටේ මේ මුහුදුබඩ කලාපය සහ පාලනය අරගෙන ගියා. ඉතින් මේගොල්ලන් මේ පාලනය අවසන් වෙන්නේ 1796 දී ඉංග්‍රීසි ජාතිකයන් ඇතුල් වීමත් එක්ක තමයි මේ ලන්දේසි ජාතිකයන්ගේ ශ්‍රී ලංකාවේ තිබෙන පාලනය අවසන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය 1640 ඉඳන් 1696 වෙනකන් කාලය තුල සිදුවෙච්ච සිදුවීම් ගොඩාක් දේවල් සහ ඒ දේවල් තමයි මේ ඕලන්ද කෞතුකාගාරයේ ඕගලන්ට දෙක ගන්න පුළුවන්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා ඒ වැඩි විස්තර බලාගමු. මේ තමයි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ ලාංඡනය. බොහොම ප්‍රසිද්ධයි VOC කියන ලාංඡනය. ඉතින් මේ ලන්දේසීන් ආසියානු කලාපයට එන්න හදාගත්ත වෙළඳ සමාගම තමයි දැනට වාර්තා වෙන හැටියට ලෝකයේ පිහිටපු පළවෙනි සීමා සහිත වෙළඳ සමාගම. අපි දැන් ටිකට් පතක් එහෙම මිලදී අරගෙන කෞතුකාගාරයට ඇතුල් වුණා. ඉතින් පළවෙනි කාමරය ඇතුලේ තියෙන්නේ ඇත්තටම මම අර කලින් කිව්වා වගේ මේ ලන්දේසි පරිපාලන කාලය තුල සිදුවෙච්ච සිදුවීම් සහ ඒ ඉතිහාස කතා තමයි මේ ඔයගලන් මේ පේන රූප රාමු වල පේන්නේ. මේ හැමතැනම එකින් එක පැහැදිලිව මම කිව්වා වගේ නෙමෙයි විස්තරානුකූලව හැම දෙයක්ම අන්තර්ගත කරලා දිනවන්න පැහැදිලිව කියව ගන්න පුළුවන්. අපි දන්න ඉතිහාසයට වඩා ගොඩක් විස්තරාත්මකව කාලවකවානු එක්ක මෙතන තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන මේ පැරණි උපකරණක් තියෙනවා. උතන පැරණි චිත්‍රයක් තියෙනවා. ඒ වගේම ඒ කාලේ භාවිතා කරපු කාලතුවක්කුවක් තියෙනවා. ඉතින් මේ පළවෙනි කාමර දෙකේ අන්තර්ගත වෙන්නේ ඕලන්ද ජාතිකයන් මේ හිටපු කාලය තුල කරපු දේවල් සහ විස්තරාත්මකව මෙතන තියෙනවා. ඉතින් ඔතනින් තමයි අපි ඇතුල් වුණේ. ඉතින් අපි මෙවැනි විස්තර ගොඩක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම පාසල් යන දුවල පුතාලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එක්කන් එන්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඉතිහාසය සම්බන්ධයෙන්. ඒගොල්ලන්ගේ පැරණි ආපුරුවල් නැවුවල ආකෘතියක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මෙතන ආකෘතිමය ආකාරයට නිර්මාණය කරපු මේ පැරණි ආපු ඕලන්ද ජාතිකයන් සිංහල රජතුමාව මුණ ගැහෙන හැටි. ඉතින් මේක තමයි විස්තර ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. ඇත්තට මෙතන මේ අනුරුවෙන් ඕගොල්ලෝ දකින්නේ අර මං ඉස්සෙල්ලා කියපු කතාව වගේ ලංකාවට මුලින්ම ආපු ෆන් ස්පිල්බර්න් විමල ධර්ම සූරිය රජතුමාව හම්බ වෙන විදිය. ඒ කියන්නේ ආකෘතියක් මේ හදලා තියෙනවා. මේ කාමරේ ඉඳන් අපිට දැක ගන්න පුළුවන් ලන්දේසි පාලන කාලය තුල ඒ පාවිච්චි කරපු යම් උපකරණ සහ කෞතුක භාණ්ඩ මෙතනින් එහාට අපිට බලන්න පුළුවන්. දැන් මේ පේන්නේ ඒ කාලේ පාවිච්චි කරපු කඩු, පිහි වර්ග, ඒ වගේ දේවල්. ඒ වගේම මේ කාමරේ ගොඩාක් තියෙනවා ඒ වගේ විවිධ උපකරණ. ඒ කියන්නේ කෑම හදන්න පාවිච්චි කරපු දේවල්. එතකොට යුද්ධමය කටයුතු වලට පාවිච්චි කරපු දේවල්. එතකොට ගෘහ භාණ්ඩ, ඒ වගේ දේවල් ගොඩක්, පිඟන් භාණ්ඩ, ඒ වගේ දේවල් ගොඩක් මෙතන බලා ගන්න පුළුවන්. ඔයගලන්ට ඉදිරියෙන් පේන විශාල උළුවස්ස ඒ නිවසකට භාවිත කරනවා. ඒ ඔතන තියෙන වීදුරු ආවරණය තුල දාලා තියෙන යම් අලංකාර කරන පිඟන් වල. ඉතින් මේ ගොඩක් දේවල් මේක බලා ගන්න පුළුවන්. දැන් අපි පළවෙනි කොටසෙන් එළියට ආවම අපිට මේ පේන්නේ පැරණි නිවසේ මැද මිදුල. ඉතින් තාම සංවර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මෙතනින් පස්සේ අපිට මේකේ තට්ටු දෙකක් තියෙනවා. උඩ තට්ටුවටත් ගමන් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ උඩ තට්ටුවට යන පැරණි ලී පඩිපෙළ. ඒ උඩ තට්ටුවට ගියාමත් අපිට බලන්න දේවල් තියෙනවා. අපි උඩට ගිහින් බලමු. ඉහළ මාලයේ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ ගෘහ භාණ්ඩ. ඒ ලන්දේසි පාලන කාලය තුල ඒ අය පාවිච්චි කරපු විවිධ ගෘහ භාණ්ඩ තමයි මේ තට්ටුවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. භාණ්ඩ පුටු වර්ග, මේස. ඉතින් ඇත්තටම ඊටාම පැරණි, ඊටාමත්ම නිර්මාණාත්මක ගෘහ භාණ්ඩ
රාශියක් මේ තට්ටුවේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ තට්ටුව නිර්මාණය කරලා තියෙන්නේ ලී වලින්. ඒකත් අපිට බලා ගන්න පුළුවන්. සහ ඒ අතීතයේදී පාවිච්චි කරපු උපකරණ වල විස්තර ඒවත් මේක අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඊළඟ කාමරයට ගියාමත් එතනක් තියෙන ඇත්තටම මේ අවුරුදු ගානක් පරණ ගෘහ භාණ්ඩ තමයි තියෙන්නේ. මේ ඇඳන් එතකොට අල්මාරි ඒ කාලේ පාවිච්චි කරපුවා තාමත් ඒ ඇත්තටම මේ බොහොම සංරක්ෂණය කරලා මේ අපේ මතු පරපුර වෙනුවෙන් බලා ගන්න ඉතාමත් පරිස්සමෙන් සකස් කරලා තියෙනවා. ඉතින් නැවතත් කියන්නේ ඔයගොල්ලන්ගේ දුවා දරුවන් ඉන්නවනම් මේ පිටකොටුවේ තියෙන්නේ ඇත්තටම ළඟපාත එකන් ඇවිල්ලා පෙන්නන්න හරිම වටින තැනක් වෙනවා. ඉතින් මේ තියෙන තවත් ඒ වගේ ගෘහ භාණ්ඩ තමයි මෙතනක් තියෙන්නේ. ඉතාම අලංකාර ලස්සන නිර්මාණාත්මක පුටු සෝෆා වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන බලා ගන්න. හරිම වටිනා කියන තැනක් බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි මෙහෙම සමුගන්න යන්නේ අපි අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තරප්පු පෙළියෙන් බැස්සට පස්සේ අපි කෞතුකාගාරයේ ගමන නිමා වෙනවා. ඉතින් තවත් මෙවැනි වටිනා කියන ස්ථානයකින් ඔයගලන්ට තොරතුරු අරගෙන ඉදිරියේදී හම්බ වෙන්න නැවත හම්බ වෙනවා.